සුබ දවසක් හැමෝටම. අපි අද බලමු මඤ්ඤොක්ක වෙනස් විදියකට හදන්න. මුලින්ම මඤ්ඤොක්ක ටික තඹ ගන්න. මේ විදියට මිරිස් කරල් කීපයක් කපාගෙන මුරුංග කොළ ටිකකුත් සුද්ධ කරලා අරගෙන පොල් ටිකකුත් අවශ්‍ය වෙනවා මේක හදාගන්න. තෙල් ටිකක් ලිපේ තියලා ඒකට අර කපාගත්ත මිරිස් කරල් ටික බෙදෙන්න දාන්න. ඒ බෙදුනට පස්සේ අපිට පුළුවන් පොල් ටික එකතු කරන්න. පොල් ටික එකතු කරලා ඒකට කහ කුඩු ස්වල්පයක්, ගම්බිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් එකතු කරලා පොල් ටික මිරිස් කරල් එක්ක හොඳින් කලවම් කරන්න. මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරන්න පොල් ටිකට අර ලුණු ගම්බිරිස් හොඳින් මිශ්‍ර වෙනකම්. ඒකටම අපි සෝදලා පිරිසිදු කරගත්ත මුරුංග කොළ ටික එකතු කරනවා. ඒකත් හොඳට පොල් සමග මිශ්‍ර වෙනකම් හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අර තඹ ගත්ත මඤ්ඤොක්ක ටික පොල් සමග එකතු කරලා හොඳින් කලවම් කරලා ගන්න. මෙතනදී ලුණු ගොඩක් එකතු කරන්න එපා. මොකද තඹ ගන්නකොටත් අපි මේ ලුණු චුට්ටක් එකතු කරන නිසා ලුණු රස වැඩි වෙයි. මොකද පොල් මැල්ලුමටත් අපි ලුණු මේ වෙලාවේ එකතු කරපු නිසා. පොල් මැල්ලුමත් එක්ක මේක හොඳට කලවම් කරලා රස බලන්න පුළුවන්. ඒ වගේම මේකට ඇත්තටම මාළු බොර හොද ටිකක් තියෙනවා නම් වඩාත්ම රසවත්ව ආහාරයට ගන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් රසයි. හදලා බලන්න. වෙනස් විදිහකට තමයි මේක හදලා තියෙන්නේ. මුරුංග කොළ දාලා හදලා තියෙන එකත් ඇඟට ගොඩක් ගුණයි. හදලා ඔයගොල්ලොත් රස බලන්න.